ජපානයේ මේ ගෙවෙන්නේ රස්නේ කාලේ සමයක. ඉතින් ඍතුන් කිහිපයකින් යුක්ත ජපාන් රටේ මම හිතන්නේ ඉන්න අමාරුම කාලයක් තමයි රස්නේ කාලේ. සුබ දවසක් කියනවා මගේ ආදරණීය යාළුවනේ. අද දවසේ ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හයිවේ එකේ ඉබරකි කියන එකේ ඉඳලා චිබා කියන එකට පොඩි ගමනක් යනවා. හරි, දැනට ආවා. මේ ගමන අපි යන්න ඕන කොටසක් වාහනේ පාක් කරලා රෝප්වේ එකේ. ඉතින් කේබල් කාර් එක මගින් රෝප්වේ එක ආධාරයෙන් තමයි අද ගමන යන්නේ. මේකෙන් හැබැයි යන්නේ මගකට විතරයි. ඊට පස්සේ ඉතුරු ටික අපිට ඇවිදගෙන පයින් යන්න තමයි තියෙන්නේ. බලමු අපි අද යන්නේ කොහෙද කියලා. මම ඔයාලට කලින් කිව්වෙත් නෑනේ කොහෙද කියලා මේ යන්නේ. ඉතින් සුපුරුදු පරිදි රෝප්වේ එකට ටිකට් ගන්න තැන එතන ඔන්න ඔය විදියට තියෙනවා gift box ඔකෂි පෙට්ටි තියෙනවා. ඒ යන තැන අදාළ පික්චර්ස් උඩින් දාලා cookies gift box ඒ වගේ දේවල් chips ඒ වගේ ඒවා අපිට ගෙනියන්න ගන්න පුළුවන්. මෙන්න අපි යන තැන මේ විදියට ඩිස්ප්ලේ එකකින් පෙන්වුම් කරනවා අපිට ටිකට් එකට යන ගාන සහ අපි රෝප්වේ එකේ ගිහිල්ලා ආයි නැවත පයින් යන්න ඕන කොතන ඉඳලා කොතනටද ඒ විදියට ඩිරෙක්ෂන් එක අපේ මේ ඩිස්ප්ලේ එකේ පෙන්වුම් කරනවා. ඉතින් මෙතනින් තමයි ටිකට්ස් අරගන්න ඕන. මෙන්න අපි අද යන තැන නොකොගිරියම. ඉතින් මේක ජපානයේ ප්‍රසිද්ධ ස්ථානයක්. අපිට මේකේ පෙන්වුම් කරනවා අපි කොච්චර වෙලාවක් පයින් යන්න ඕනද, මෙතන ඉඳලා මෙතෙන්ට කොච්චර දුරක් යනවද. අර ඒ විදියට ওই ඩිස්ප්ලේ එකේ යටින් තව වැඩි දුරටත් ඒ විදියටත් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් හරිම පහසුයි මොකද ඩිස්ප්ලේ එකේ අපිට ඉංග්‍රීසි වලින් ඉල්ලන්න පුළුවන්. එතකොට ඉංග්‍රීසි වලින් තමයි මේ ටික වැටෙන්නේ. 山頂の日本人境内が33万平方メートルと広大を誇り、千葉県指定の18所36店など数多くの秘境に通り、またドーム内には500の分と称される1553体の格子の仏群、さらには高く全長31メートルのහරි, රෝප්වේ එකේ තමයි ආවේ. ඉතින් ලස්සන view එකක් එක්ක තමයි අපි උඩට ආවේ. ඉතින් උඩට ආවයින් පස්සේදීත් අපිට උස් තැනක් නිසා වටේට අවකාශය මෙන්න මේ විදියට පෙන්වුම් වෙනවා. අපි මේ ගොඩක් දුර දැන් ඇවිදගෙන ආවා. මේ අපේ නංගිත් ආවා අපිත් එක්ක. ඉතින් මෙතන හරි ලස්සනයි. ඒකයි මට වීඩියෝ එකට දාන්න හිතුනේ. මේ පේනවා ඇතිනේ මේ ලොකු ගල් පර්වත දෙකක් මැදින් තමයි මේ යන පාර අපිට හදලා තියෙන්නේ. ඉතින් අර නොකොගිරි යමා කියන තැන මෙන්න මෙතන තමයි පේනවා ඇති. පේනවද නිකන් අර ගල් පොත්ත වගේ තියෙන එක? එතනයි. එතකොට දැන් අපි මේ යන්නේ මම අර කිව්වේ මේ ගලින් කොටලා හදපු බුදු පිළිම වගේක් තියෙනවා කියලා. ඉතින් ඒ ටික බලන්නනේ මේ යන්නේ. හරි මහන්සි ගයිස් මොකද ඇවිදගෙන ආවා. මේ හැබැයි අර කූල් මේ මොකද මේ පටේට ගල් එතනින් ගියාම මේ ගස් කොළන් ඒවත් එක්කලා අර කූල් මේ බලන්නේ ඉන්න අපිම ලස්සනයි මේ සීනරි එකක් වගේ. අපි මේ දිගට තමයි ආවේ. මෙතනින් මේ විදියට ආවහම මේ තියෙන එක බුද්ධ ප්‍රතිමාවක්, මෛත්‍රී බෝධිසත්ව රූපයක් වගේ තමයි මට නම් පේන්නේ. ගලේ කොටලා තියෙන එක. තියෙන්නේ
ලොකුයි මේක මේ අද වීඩියෝ එකේ කියන දේවල් වලට වොයිස් එකට වැඩිය ඇහෙන්නේ සද්දයක් ඇහෙනවනේ මේ සද්දේ තමයි රස්නේ කාලෙට විතරක් ඉන්න රස්නේ කාලෙට ওই වගේ සද්දය මේ ජපානයේ නම් හොඳට ඉන්න කට්ටියට හරි හුරු පුරුදු සද්දයක් ඒගොල්ලන්ට සෙමීලා කියලා කියනවා පොඩි ක්‍රොමින් જાතියක්. ඉතින් ඒගොල්ලන්ගේ සද්දේ තමයි මේ වීඩියෝ එකේ ඇහෙන්නේ. ෆොටෝස් කියන්නේ ජීවිතයට එකතු වෙන මතකයන්නේ. ඉතින් ෆොටෝස් ගන්නත් අමතක කරේ නැහැ. මොකද අපි අමාරුවෙන් නැගලා ඇවිදගෙන ආපු තැනනේ. අපි කොහොම හරි අමාරුවෙන් නැගලා ආවා. ගල්තුඩුව වගේ අර එළියට පැනලා තිබුණු තැන එතන තමයි මේ තියෙන්නේ. එතකොට අපි පල්ලෙහා තමයි මෛත්‍රී බෝධිසත්ව ගලේ කොටපු එක බැලුවේ. මෙන්න මෙතන තමයි. එතකොට අපි කොච්චර දුරක් උඩට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න guys. ඉතින් එහෙම උඩට ආවට පස්සේ පුදුම ලස්සනක් දැනෙන්නේ මෙතන. ඒ වගේම ගොඩක් හුලං සැරයි. ඒ නිසා තමයි මේ මම කියන ඒවා පොඩ්ඩක් ක්ලියර් මදි තියෙන්නේ. මේ කියන්නේ ගල්තුඩුව. ඉතින් අපි ගොඩක් උඩට නැගලා මේ ආවේ රෝප් වේ එකේ ඇවිල්ලා ආවේ. මෛත්‍රී බෝධිසත්වයේ ගලේ කොටපු එක බලන්න. ඒ වගේම මේ ගල්තුඩුව ගොඩක් ප්‍රසිද්ධයි. මේ චිබාකෙන් එකේ නොකොගිරි යමා කියන තැන තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක බලන්නයි. ඒ වගේම තමයි අපි ඊළඟට යනවා අර සමාධි පිළිමේ බලන්න. මේ පේනවා තියෙන ඔයගලන්ට මේ උඩ උස් තැනකන ඉන්නේ අපි. ඉතින් හරි ලස්සනට වටේට view එක පේනවා. ඉනම් මේ වගේ අමාරුවෙන් නැගලා බැහැලා ඇවිදගෙන ආවට ජපාන් කට්ටිය නම් මේවායි බොහොම කැමැත්තෙන් සහ උනන්දුවෙන් උමනාවෙන් තමයි ඇවිදින්නේ. ඒකනේ ඒගොල්ලන්ට බොහොම නිරෝගීවත් මිනිස්සු කියලාත් කියන්නේ. මේ තියෙන්නේ අපි අවසාන වශයෙන් බලන්න ආපු සමාධි පිළිමේ හරිම ලස්සනයි ඒක. ඉතින් ඒකත් කලේ ලස්සනට කොටලා කරපු ලස්සන නිර්මාණයක්. ඉතින් මම හිතනවා ඒක සමාධි පිළිමයක් කියලා. මොකද ටිකක් ඒ වගේ නිසා. හරි එහෙමනම් අපි දැන් නැවතත් අර ආපු ටිකම නැගලා පඩිපෙල් ආයි බැහැලා අපේ ගමන නිමා කරන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ මතකයන් ගොඩට එතනත් අපි එකතු කරගත්තා. නැවතත් රෝප් වේ එකේ මේ විදිහට අපේ ගමන නිමා කරන්න හදන්නේ. ඉතින් බලාගෙන ඉඳපු අහගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. නැවතත් අලුත් ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන. ගිහින් එන්නම්.